එදාර මුළු ගොවිපලම බයෙන් ගැහුණා. ගොහ ඇතුලේ ඉන්නේ ඇත්තටම රකුසෙක්ද? පිංකි සහ යාළුවන්ට මොකක් වෙයිද? ආයිබෝවන් යාළුවනේ. අද ටූන් යාළුවා ඔයාලා වරගෙන යන්නේ හරිම අපූරු පාට මල් පිරුණු හැමෝම hina වෙලා ඉන්න ලස්සන ගොවිපලකට. මේ ගොවිපලේ හරිම එකමුතු යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ ලොකු ඇස් දෙකක් තියෙන චුට්ටක් විතර වියකුළු ලුලු. රෝස පාට බඩගිඩියක් තියෙන හුරතල් පිංකි. එයා කෑමවලට හරිම කෑදරයි. ඕනෙම තැනක රිංගන දොංගකාර නුවණක්කාර කිටි. ඒ වගේම හැම වෙලේම මොනම හරි කියවන අපේ ඩකි. මේ 4 දෙනා මොනව කළත් ඉන්නේ හරිම සමගියෙන්. ඔන්න යාළුවනේ එදා හොඳ පායපු ලස්සන රාත්‍රියක්. මුළු ගොවිපලම නිශ්ශබ්දයි. හැමෝම තමන්ගේ කූඩු වලට වෙලා නිදා ගන්න ලෑස්ති වුණා විතරයි. එකපාරටම ඈතින් ඇහුණා හරිම අමුතු සද්දයක්. බේරගන්න කවුරුත් ඉන්නවද? ආව බේරගන්න. එහෙම කියලා කවුරු හරි හීන් හනින් අඬනවා වගේ ඇහුණා. අපේ බයගුළු ලුලුයි ඩකි බය වුණු පාර ගැහි එකට ගුලි වුණා. පිංකි හිතුවේ ඒ ලොකු මකරෙක් කියලා. අනේ මකරෙක් ඇවිත් අපිව කයිද? පිංකි ඇහුවේ හරිම බයෙන්. යාළුවෝ 4 දෙනාම බය වුණු පාර එදාරෑ නිදාගත්තේ එකට ගුලි වෙලා ගැහි. 4 දෙනාටම හරි හැටි නිින්දක් ගියේ නැහැ. පහුවදා උදේ ඉර පායද්දී අපේ යාළුවෝ 4 දෙනා තීරණය කළා අපි අද කොහොම හරි රහස හොයාගන්න ඕනි කියලා. එයාලා වත්ත පුරාම ඇවිදලා බැලුවා. පිදුරු ගොඩවල් ඇස්සේ බැලුවා. පරණ බාල්දිය ඇතුලේ බැලුවා. ගොවිපලේ වැට අද්දර බැලුවා. ඒත් කවුරුත් පේන්නේ හිටියේ නැහැ. එයාලා හැම තැනම එව්වා. ඒත් අර අඬන සද්දාව කොහෙන්ද කියලා හොයාගන්න බැරි වුණා. සමහර විට ඒක ඊනියක් වෙන්න ඇති කියලා ඩකි කිව්වේ ආයෙත් බය නොවී ඉන්න හිතාගෙනයි. අන්තිමට උන් හෙමින් වත්ත කෙළවරේ තියෙන පරණ ගහ ගාවට ගියා. එතකොටම ලුලු දැක්ක ගහ උඩ මොකද්ද රතු පාටට හෙලවෙනවා. අම්මෝ අර බලන්න ගහට රතු පාට ඇස් තියෙනවා. රකුසෙක්. ලුලු බයේ කෑ ගැහුවා. හැබැයි අපේ නෝනක්කාර කිටි හෙමින් ගහට නැගලා බැලුවා. බලද්දි ඒක රකුසෙක් නෙවෙයි යාළුවනේ. ඒක උලඟට පාවෙලා ඇවිත් ගහේ අත්තක හිරවුණු රතු පාට ලේන්සුවක්. යාළුවෝ 4 දිනාටම hina ගියා. අපේ බියගුළු ලුලු ලේන්සුවටත් බය වුණානි කියලා හැමෝම hina වුණා. හැබැයි ඒ hinaව එකපාරටම නතර වුණා. මොකද දන්නවද? අර හීන් හඬ ආයෙත් ඇහෙන්න පටන් ගත්තා. මේ පාර නම් ඒ සද්දය ආවේ ගහ උඩින් නෙවෙයි. සද්ද එන්නේ ගහේ පල්ලෙහායින්. අනේ බලද්දි චූටි කුරුළු පැටියෙක් ගහේ මුල් අස්සේ ගොල් කැටවලට හිර වෙලා. අපේ යාළුවෝ 4 දෙනාම එකතු වුණා. පිංකි, ලුලුයි, කිටි, ඩකි
හතර දෙනාම තමන්ගේ මුළු ශක්තියම දාලා හරීම පරිස්සමෙන් ඒ ගල් ටික අයින් කළා. කුරුළු පැටියා බේරිලා සතුටින් පියඹලා යද්දි යාළුවන්ටත් හරීම සතුටුයි. කුරුළු පැටියව බේරගත්ත සතුටට අපේ යාළුවෝ 4 දෙනා එදා ලස්සන පළතුරු මංගල්‍යයක් ලෑස්ති කරලා හරීම සතුටින් සෙල්ලම් කළා. ඉතින් යාළුවනේ අපි හැමෝම එකමුතු වුණොත් අපිට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඔයාලත් අපේ මේ යාළුවෝ 4 දෙනා වගේ අනිත් අයට උදව් කරගෙන සමගියෙන් ඉන්න ඕනේ. එහෙනම් තවත් ලස්සන කතාවකින් ටූන් යාළුවා අපි ආයෙත් හමු වෙමු.